ආයි කොහොමද ඔයාලට එන්න අපි ගෙදර ගහේ අඹොද්දක් හදමු. අපිට සරලවම අඹොද්දක් හදාගන්න මෙන්න මේ වගේ ලුණු තේ හැඳි එකක්, ඊළඟට මිරිස් කුරු තේ හැඳි දෙකක්, ඊළඟට අපිට 3-5 තේ හැන්දක්, ඒ වගේම මේ වගේ කපාගත්ත තමන්ගේ ව්‍යංජනයට අවශ්‍ය ප්‍රමාණයට අඹ අවශ්‍ය වෙනවා. ඊළඟට සීනි ග්‍රෑම් 50ක් විතර අවශ්‍ය වෙනවා. කුඩු කරගෙන දාගත්තා නම් හොඳයි. ඊළඟට අපි අපේ තාච්චි ටිකක් රත් වෙනකන් ලිපේ තියා ගන්න ඕන. ටිකක් කළා තාච්චි රත් වෙනකන් තියන්න ඕනි. ඊළඟට අපි මේ තාච්චියට පොල් දෙක දමා ගන්න ඕන. තමන්ගේ හොද්දේ ප්‍රමාණයට අනුව පොල් දෙක දමා ගන්න. ඊළඟට අපි මෙන්න මේ වගේ මිරිස් කුරු ටිකක් සමගම 3-5 ටිකත් එකතු කර ගන්න ඕන. සරලවම අඹොද්දක් හදාගන්න අවශ්‍ය දේවල් තමයි මේ. මෙන්න මේ වගේ ඊළඟට අපි ටිකක් මේක හැඳි ගාලා තියලා සාමාන්‍යයෙන් ටිකක් මෙන්න මේ වගේ වුණාට පස්සේ අපි ඒකට අඹ ටික දාලා ටිකක් කරලා තියන්න ඕන, හැඳි ගන්න ඕනි. ඊළඟට අපි මෙන්න මේ වගේ ටිකක් හැඳි ගන්න ඕන අඹ ටික දාගත්තට පස්සේ. හරිද? මෙන්න මේ වගේ හොඳට හැඳි ගා ගන්න ඕන. ඊළඟට අපි මෙන්න මේ වගේ වතුර කෝප්ප එකක් විතර එකතු කර ගන්න ඕන. වතුර ගොඩක් එකතු කර ගන්න එපා. මේ තමයි අපේ ඉතින් අඹොද්දක් හදන විදිහ. ඊළඟට මෙන්න මේ වගේ ලුණු ටිකක් දා ගන්න ඕන. මීට වඩා හොඳට අඹොද්දක් හදන විදියක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේකත් ඔයාලා try කරලා බලන්න. ඊළඟට මෙන්න මේ වගේ ටිකක් හොඳට තැම්බෙනකන් තියන්න ඕන. ඊළඟට අපි තමන්ගේ රසට අනුව සීනි එකතු කර ගන්න ඕන. ඊළඟට තව ටිකක් සැර වැඩි කරගන්න ගම්මිරිස් ටිකක් එකතු කර ගන්න ඕන අපි. ඔයාලා කැමති නම් එකතු කර ගන්න. ඊළඟට මෙන්න මේ වගේ හැඳි ගා ගන්න ඕන. ඊට පස්සේ ටිකක් වෙලා තැම්බෙනකන් මේක කොහොම ලිපේ තියන්න ඕන මද රස්නේ. ඔන්න ඔය තමයි අපි සරලවම අඹොද්දක් හදාගත්තේ. ඔයාලා try කරලා බලන්න. ඒ වගේ මගේ channel එකේ වීඩියෝ හොඳයි නම් subscribe කරලා like එකක් දාගෙන ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. මීට වඩා ලේසි විදිහට අඹොද්දක් හදන විදිහක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්. ඔයාලා කැමති රෙසිපි තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න, අපි හදලා බලමු. ඒ වගේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාටම ආදරෙයි. ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමින් ඉන්න ඕන. ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙන්නේ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like එකකුත් දාගෙන වීඩියෝ එකට යන්න. සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම.